මම අද කොන්දේසි විරහිතවම NPPට මගේ ඡන්දය මම පාවිච්චි කරා. මේ අයවැයේ කිසිම ප්‍රශ්නයක් නැහැයි කියන එක අපිටත් දන්නවා විපක්ෂයටත් දන්නවා. නමුත් ඔවුන්ගේ වෙන හේතු කරගෙන තමයි මේ ඡන්දයට යාලා විරුද්ධ වන්නේ කියන එක මට හැඟී ගිය නිසා මම ජනතාවට මූලිකත්වයේ දෙන්න මම හිතුවා. මොකද මේක මේ කොළඹ මහනගර සභාව ඇතුලේ ජීවත් වෙන ඉතාමත් අඩු ආදාය ලැබෙන නිසා ඒ මිනිසුන්ගේ රාජකාරී කරගන්න තමයි මේ අයවැය මේක ඇදිත් තිබෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වෙන් කරලා තියෙනවා අපේ මේ ජනතාව වෙනුවෙන්. ඒක අපි මේ මිනිසුන් වෙනුවෙන් කරන්න ඕන කියන හේතුව මත තමයි ඇත්තටම මම මේක මගේම කැමැත්තෙන් මම මේ ඡන්දය ලබා දුන්නා. මම ඡන්දය දීලා මිනිත්තු 5ක් විතර ගියාට පස්සේ මට ආරංචියක් ආවා මාව පක්ෂයෙන් මේ නිරපලා කියලා. නමුත් මම ඒ ගැන මම කනගාටු වෙන්නේ නැහැ. මම සතුටු වෙනවා මම මේ අවස්ථාවේදී කාන්තාවක් විදිහට විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවක් විදිහට මට හොඳ කොන්දක් තිබුණා. ඒ දැවැන්ත විපක්ෂයක් පරාජය කරන්න මට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් වීම ගැන මම මේ අවස්ථාවේදී සතුටු වෙනවා.